අයිබෝවන් ආහාර කියන්නේ ලෝකයේ ජීවත් වෙන සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය පොදු සාධකයක්. නමුත් ඔබ සිතන්න ඔබ අකමැති ආහාරයක් ආහාරයට ගැනීමට සිදු වුවහොත් ඔබ කිසිවිටක එම ආහාරය කෑමට ඔබ රුචියක් දක්වන්නේ නැත. නමුත් අපි කිසිදා ආහාරයට ගැනීමට සිතන්නේවත් නැති ආහාර ලබා ගන්නා මිනිසුන් බොහෝ ප්‍රමාණයක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් අපි අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්නට යන්නේ ඒ වගේ අමුතු ආහාර රටාවක් ඇති රටක් පිළිබඳව. ඉතින් රැඳෙන්නට කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්ම. මේ වීඩියෝ එකෙන් කතා කරන ප්‍රධාන මාතෘකාවේ බලූට්. බලූට් යනු පිලිපීනය, ලාओසේ, කාම්බෝජය සහ වියට්නාමය වැනි අග්නිදිග ආසියාතික රටවල මිනිසුන් අතර ඉතා ජනප්‍රිය සාරවත් කළ තාරාබිත්තරයක් තැම්බීමෙන් සාදන ලද වීදී ආහාරයක්. බලූට් පැරණි චීන ආහාරයක් වන මාවෝ දාන්න හොත් පිහාටු සහිත බිත්තරය සමග බැඳුණු බොහෝ සෙයින් සමාන සම්බන්ධතාවයක් ඇත. චීන වෙළෙඳුන් 17 වන සියවසේදී පමණ පිලිපීනය සංක්‍රමණය කිරීමත් සමග මෙම ආහාරය පිලිපීනයට හඳුන්වා දී ඇති අතර පසුව ලාओසේ, කාම්බෝජය සහ වියට්නාමය වැනි රටවල බලූට් ඉතා ජනප්‍රිය වීදී ආහාරයක් බවට පත්විය. බලූට් වීදී ආහාරයෙහි රසය කලලයේ වර්ධනය සමග තීරණය වේ. එහි පළමුවැන්න තාරාබිත්තරය දින 14ක් සහ 16ක් අතර කාලයේදී බොහෝ දෙනා ආහාරයට ගැනීමට කැමති නොමේරූ තාරා කලලයේ වයසයි. ඒ මන්ද කලලයේ කුඩා වන අතර ඇටකැබිලි මෘදුභාවය සහ යොෂ ප්‍රමාණයෙන් වැඩි වීමයි. හුදෙක් සමහරු ප්‍රිය කරන්නේ දින 18ත් 21ත් අතර කාලයේදී ආහාරයට ගැනීමටයි. එෙහිදී කලලය වඩාත් පැහැදිලිව වර්ධනය වී පිහාටු සහ ඇටකැබිලි දැඩි වී වර්ධනය වී ඇත. බලූට් ආහාරයට ගැනීම ඔවුන් විසින් නිවැරදි ක්‍රමවේදයකට අනුව සිදු කරයි. ප්‍රථමයෙන්ම තැම්බූ බිත්තරයේ උඩ කොටස කඩා කුඩා ප්‍රදේශයක් විවෘත කර පසුව බිත්තරයේ ඇතුළත ඇති උෂ උරා බී ඔවුන් විසින් සාදන ලද කුළුබඩු මිශ්‍රණයක් තැම්බූ කලලය මත තබා ඇටකැබිලි සපමින් ආහාරයට ගනී. මොවුන් විශ්වාස කරන්නේ මෙම ආහාරය ප්‍රෝටීන්, යකඩ සහ කැල්සියම් සපයන සාම්ප්‍රදායික ශක්තිය ලබා දෙන ආහාරයක් ලෙසයි. බලූට් යනු මේ වන විට පිලිපීන සංස්කෘතියේ කොටසක් වී හමාරේ. මොවුන් බොහෝ විට සවස් කාලයේ බියර් වැනි මධ්‍යසාර පාන සමග විනෝදජනක ආහාරයක් ලෙසද අනුභව කරයි. මෙය පිලිපීන මුදලින් එක බලූට් බිත්තරයක් සඳහා පිලිපීන පේසෝ 15ත් 30ත් අතර මිලක් ගනී. මේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 80ත් 160ත් පමණ වේ. මේ වීඩියෝ එක පිළිබඳව ඔබ සිතන දේත් පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වන බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා. මේ වගේ අලුත් වීඩියෝ හැමදාම නරඹන්න මගේ විශ්ව විස්තර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ඔබට ජය.